කොහොමද මේ දන්නතරි මේ දිනයක් නෑ නිකන් පොඩියට හරි කරනවා වගේ එකක්ද තියෙන්නේ? අපි ටීබී ළඟරත්න පිළිරු ඉදිරිපිට හෙට උදේ 8ට පුෂ්ප පහර දක්වන විශේෂයෙන්ම එතුමා කම්කරුවන් වෙනුවෙන් මේ රටේ කරපු සේවාවන් අගය කරමින් විශේෂයෙන්ම මුල අමතක නොකරන දේශපාලන බලවේගයක් විදියට මේ රටේ කම්කරු ප්‍රජාව වෙනුවෙන් වැඩියෙන්ම සේවාවක් කර එක පැත්තකින් ටීබී ළඟරත්න මැතිතුමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කම්කරු ප්‍රඥප්තිය හරහා. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් අපේ පක්ෂ නායකයනුත් පාක්ෂිකයන් කීප දෙනෙක් එක්ක හෙට ටීබී ළඟරත්න පිළිරු ඉදිරිපිට පුෂ්ප පහර දක්වනවා. ඒ වගේම තමයි ලංකාවේ හැම ආසනයකම ආගමික වතාවත් කම්කරුවන් වෙනුවෙන් සෙත්පතලා විශේෂයෙන්ම හවස කැලණි විහාරස්ථානයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් අපිත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ සමරන්නේ නැත්තේ ඇයි මේ දැන් මේ ඉන්නේ කම්කරුවක් ගැන හිතන ආණ්ඩුව. ඒක හින්දාද ඔබතුමාලා හරියට සමරන්නේ නැත්තේ? වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම කම්කරුවන්ව අසාධාරණයට ලක් කරපු ආණ්ඩුව. හැම වෘත්තීය සමිතියක්ම පාගල දාලා තියෙන මේ වර්තමාන ආණ්ඩුව. හැබැයි උන් බලයට ආව වෘත්තීය සමිති ව්‍යාපාරයෙන්. මේ වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් බලයට ඇවිල්ලා අද වෘත්තීය සමිතියක ගැටලුවක් සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කිව්වම ගහලා එලවන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ රටේ කම්කරුවන් වෙනුවෙන් පෙනී හිටින විපක්ෂින්න කාලේ කම්කරුවන් වෙනුවෙන් පෙනී හිටියා. මේ බලයට ආවට පස්සේ සම්පූර්ණයෙන් කම්කරුවන්ව පාගල විනාශ කරන තැනටපත් වෙලා තියෙනවා. හැබැයි මෙවර කම්කරු දිනේ වැටලා තියෙන්නේ වෙසක් පොය නැත්නම් පොය දිනයක් වගේම වෙසක් පොය සම්බන්ධයෙන් මත දෙකක් තියෙන අවස්ථාවක. ඉතින් මම හිතනවා මේ වගේ වෙලාවක අපි විශේෂයෙන්ම බෞද්ධ රටක් විදියට ආගමික වතාවත් වලට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. දැන් මම විහිළුවට වගේ આવොත් ඔබතුමා ආස නිකන් අසුචි මතින් දේශපාලනය කරන්නද නිකන් අපි දැන් අලුත් මාතෘකාවක් ඇවිල්ලා තියෙනවා. ඒ ආසාව කියන්නේ ඒක අර තැනක් හදාගන්න දැන් කට්ටිය නිකන් එහෙම හේකුත් නිකන් ඇවිල්ලා තියෙන ඉතින් එහෙම එකක් තියෙනවද දැන්? සමහරුන්ගේ දේශපාලන පුරුද්ද. දැන් ඔය අයම තමයි 88 89 ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා, ගෙවල් ගිනි තියලා නේ දැන් මාධ්‍යට ඇවිල්ලා පිළිගන්නේ. අපි ගිනි තිබ්බා තමයි. පොලිසියට බොරු කිව්වා තමයි. ඇවිල්ලා කියනවනේ. මේ බොරු නොකියුවා නම් අපි මේ වෙනකොට හිරේ හිටියා ඉන්න වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒකේ දේශපාලන විඥානය, දේශපාලන හැසිරීම. ඒ වගේම තමයි අරගල වෙලාවෙත් අපි දැක්කා ඒ අයගේ දේශපාලන හැසිරීම. තමන්ගේ ගේ ලොකුවට හදාගත්තට අනිත් අයගේ ගෙවල් ගිනි තිබ්බා. ඒ අයගේ දේශපාලන හැසිරීම. ඒ වගේ තමන්ගේ දේශපාලන හැසිරීම තීන්දුව වෙන්නේ වෛරයෙන් නම්, කුහකත්වෙන් නම්, බොරුවෙන් නම්, තමන්ගේ දේශපාලන හැසිරීම තියෙන්නේ තවත් කෙනෙක්ව පාගල දාන කෙනෙක් නම්, තමන්ගේ දේශපාලන විඥානයේ හැසිරීම මතය තියෙන්නේ අසුචි මත නම්, ඒ අනුව තමයි ඔවුන්ගේ දේශපාලන හැසිරීම තියෙන්නේ. ඒ අද ආණ්ඩුව ඒ වගේ තමයි. නැවතත් වාර්තා වෙනවා අද දවල් වෙන කතාවත් වාර්තා වෙනවා. ඔබතුමා හිතන්නේ මොකක්ද? පැහැදිලිවම මේ කාරණා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා, ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාත් ලේකම්වරයාත් වක් කියන්න ඕනේ. තමන් වෙන ගිණුමකට සල්ලි දාලා දන්නේ නැහැ කියන්න බෑ. අර ඒ කාලේ අර විහිළුවට කිව්ව මතක නැහැ කියලා. දැන් මේ දන්නේ නැහැ. පොඩි ළමයිනේ. නේද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන්නේ දේශපාලන පත්වීමක්. මේ SLS එකෙන්වත් රාජ්‍ය සේවයේ වසර ගණනාවක පළපුරුද්දක් තියෙන කෙනෙක් නෙවෙයි. දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයා දීපු පත්වීමක්. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරයා විදිහට ඉඳලා එළියට අරගෙන දේශපාලන පත්වීමක්. ඉතින් දේශපාලන පත්වීමක් තුලින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් වුණා. ජනාධිපතිවරයාත් දේශපාලන පත්වීමක් මුදල් ඇමතිවරයා කියන්නේ. ඉතින් ඒ අය මේකට වක් කියන්න ඕනේ. Tamanට දැන් මම දන්නේ සල්ලි කොහොමද ගියේ කියලා. මේක හැකර් කෙනෙක්. අර උගණ්ඩාවට සල්ලි ගෙනිච්චා වගේ තමයි. ඒ කාලේ බොරු කිව්වා. දැන් Taman බලයට ඇවිල්ලා හොරකම් කළා, වංචා කළා, මිනිස්සුන්ගේ මහදන මුදල් විනාශ කළා. ඒක වහගන්න තව බොරුවක් කියනවා. තව බොරුවක් කියනවා. ඒ හින්දා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේකට වක් කියන්න ඕනේ. Tamanට දැන් අත හොද ගන්න බෑ මේ මුදල් ගියපු ගිණුම මම දන්නේ නැහැ කියලා. අර පෞද්ගල බැංකුවකින් බිලියන 13ක්ද 14ක්ද එළියට අරගෙන තියෙනවා. ඉතින් මුදල් අමාත්‍යාංශයට හෝ මහ බැංකුවට සාමාන්‍ය පුරවැසියෙක් ගිහලා රුපියල් ලක්ෂයක් ගිණුමට දැම්ම ප්‍රශ්න 1000ක් අහනවා. ක්‍රෙඩිට් කාඩ් එකකින් ගිහිල්ලා ඉස්කෝල ළමයිගේ පොත් ටික ගත්තමත් අහනවා කොහෙන්ද සල්ලි කියලා. එහෙම අහන රටේ බැංකුවකින් බිලියන 13ක් එළියට ගන්නකම් ප්‍රශ්න අහලා නැහැ. එහෙම තියෙන රටක මුදල් අමාත්‍යාංශෙන් ඩොලර් මිලියන 2.5ක් වැරදි ගිණුමකට දානකම් ප්‍රශ්න අහන්නේ නැහැ. එහෙව් රටේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් ලක්ෂ 6ක් වෙන ගිණුමකට දානකම් ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ කොම්පැත්තක තියන්නකෝ RD එකෙන් දෙපාරක් ගෙවලා. ඒක දන්නෙත් නැහැ. ඉතින් හරි පව් ඉතින් මේ අය එහෙම බැලුවම.
JVP එකේ දිත්ත පුරසි භාවිතිනා ඉන්නවද? මං හිතුවේ රාජපක්ෂ පවුල විතරයි එහෙම හිටියේ කියලා. ඉතින් එදා අපට චෝදනා කරා අපි ඒවට මුහුණ දුන්නා. දැන් ඔවුන් දිත්ත පුරවැසි භාවිතය තියනවද නැද්ද කියන එක සනාථ කරන්න ඕනේ. හැබැයි ඉතින් ඔහු දිත්ත පුරවැසියෙක් නම් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළා තියෙනවා. ඒ කියන්නේ බොරු කියලා තියෙනවා. බොරු කියන එක මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්, JVP එකට සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් ඔහු දිත්ත පුරවැසියෙක් නම් ඔහු කතානායකවරයාට සහ මේ රටට කතානායකවරයා JVP එකේනේ. රටේ ජනතාවට නැවත වතාවක් බොරු කියලා තිනවා. ඉතින් කට්ටියක් උපාධි ගැන බොරු කිව්වා. සමහරව දැන් දිත්ත පුරවැසි භාවය ගැන බොරු. ඉස්සර කිව්වේ ඉතින් දිත්ත පුරවැසි වෙන්නේ රාජපක්ෂ පවුල විතරයි කියලානේ. දැන් මේ රාජපක්ෂල මැර දේශපාලනේ මැර පාලනයක් කරා කියන චෝදනාව තියෙන්නේ. දැන් ඒ කාලේ රාජ්‍ය සේවයේ උඩින්නම් පල්ලෙහාට යම් කිසි විදිහට කොහොමයි වැඩ වුණා. ඒක රාජපක්ෂයන් මැරයන් හින්දා වුණා නිකන් ඒක තද දේශපාල තද නිකන් මේ බලපෑමක් එක්ක තමයි මේ වැඩේ කරා කියන කතාව එනවා. ඒක චේන්ජ් වෙච්ච හින්දාද මේ වගේ දේවල් වෙන්නේ කියලා. යටිතැන්නුත් වැරදින්නේ ඒක හින්දාද? ඒක මොකක්ද දැන අවුලේ? ආණ්ඩුවට සමහර ස්වාධීන සංගම් වලට බලපෑම් කළ සභාපතිවරුන්ව ඉල්ලාස් කරවන්න පුළුවන් නම් ආණ්ඩුව මොනව මත ආණ්ඩුවට ලේකම්වරුන්ට කතා කරලා වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ආණ්ඩුවේ උමනාවට ආණ්ඩුවට කඩේ යන පිරිස්ව තනතුරු වලට පත් කළා. දක්ෂ අවංක පළපුරුද්දක් තියෙන රාජපක්ෂවරුන් පාලනය කරන කාල සීමාවේ ඊට පස්සේ ඊට පෙර මේ රටේ රාජ්‍ය පාලනය සහ රාජ්‍යාන්ත්‍රණය ඉතාමත් දක්ෂ විදියට වැඩ කරපු පරිණත නිලධාරීන්ව එළියට ඇදලා දැම්මම උන්ට චෝදනා කරාම උන්ව හිරගෙවල් වලට දැම්මම උන් අමාත්‍යාංශ වලින් අයින් කළා නිකන් පැත්තකට කරලා වාඩි කරලා තිබ්බම රාජ්‍යාන්ත්‍රණය වැඩ කරන්නේ නැහැ. ඔය ජනාධිපතිවරයා Tamanට ඕනේ පිරිස Tamanගේ පක්ෂ පිරිස මේ රාජ්‍යාන්ත්‍රණය ඉහළ පුටු වල වාඩි කරා. දේශපාලන පක්ෂයෙන් ගෙනල්ලා පොලිසිය ඇතුළුව. දැන් CID එකට ගෙනාවෙත් Tamanගේ දේශපාලන පක්ෂයෙන්. එහෙව්ගේ එහෙම ගෙනල්ලා ඉතින් වැඩ බැරි කට්ටිය දාගෙන වැඩ කරන්න බෑ කියලා අපිට බැලලා වැඩක් වෙන්නේ නැහැ. එක්කෝ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවට වැඩ බෑ එක්කෝ ආණ්ඩුවට වැඩ කරන්න උවමනාවක් නැහැ. මට නම් පැහැදිලිව දැනෙන්නේ මේ ආණ්ඩුවට වැඩ කරන්න උවමනාවකුත් නැහැ වැඩ කරගන්න තේරෙන්නෙත් නැහැ. දැන් ආණ්ඩු පාර්ශ්වයෙන් මැයි ඉස්සෙල්සිට සම්බන්ධ කළා. ආණ්ඩු පාර්ශ්වයෙන් මැයි දිනවල මට මතක විදිහට 21ක් තියෙනවා රට පුරා. පොඩ්ඩක් ඔතන හැංගීම ඔබතුමාලා තරම් මේක රජය කරපු කට්ටියක් එහෙම තත්ත්වයකට වුණාම පොඩි අවුලක් තියෙනවා. ආණ්ඩුව මැයි දින 21ක් කරත් මැයි දින 1ක් කරත් අද මේ ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාවට රාජ්‍ය සේවයට පොලිසියට අධිකරණ පද්ධතියට කරලා තියෙන විනාශය එහෙම බැහැර වෙන්න බෑ. ඉතින් ආණ්ඩුවට වග කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ මැයි දිනේවත් වැඩ කරන ජනතාවට බොරු කියන්න එපා. මැයි දින 21 බොරු 21ක් කියන්න යන්න එපා. එහෙනම් මේ මැයි දිනේවත් ආණ්ඩුව අදිෂ්ඨාන කරගන්න. ඔබ මැයි දින 21ක් නෙවෙයි 31ක් කරත් අපිට කමක් නැහැ. අනේ බොරු කියන්න එපා මේ රටේ වැඩ කරන ජනතාවට.